ඉතින් ඔයාලා කොහොමද අද කරන්න යන්නේ ටොපි ටික රෑන්ක් දෙන්න යන්නේ 10න් කීයද කියලා. හරි ඉතින් ටොපි ටික අරන් ඇවිල්ලා එහෙනම් අපි සෙට් වෙමු. හරි අපි ටොපි ටික අරන් ආවා. මුලින්ම අපි සුපුරුදු පරිදි දාන්න 10 චොක්ලට් එකක් තියෙනවා. 10 චොක්ලට් එක මේකට දාලා අපි දෙමු. ඒක අවුලක් නැහැ. ඒක 10න් 9.5 දුන්නේ. ඊළඟට තියෙනවා ඇලිබර්ට් ලී වික්ටෝරියා. ඒක අපි බලමු ගන්න. මම අපරාධ දුන්නු ඉන්නේ වීඩියෝ බලන්න. ඒකෙන් නෙට් මොනවා මේක දුන්නාගේ 10න් 7ක් වගේ. මම මේ රහට වැඩි කැමැත්තක් දක්වන්නේ චොක්ලට් වලට දාන සුපිරි 10න් 7ක් දුන්නාගේ. ඊළඟේ තියෙනවා මේ ටොපියම ස්ට්‍රොබෙරි එක. වැඩිම ඒක ස්ට්‍රොබෙරි දිනවා. ඒක ඒක දුන්නාගේ 10න් 8ක්. 10න් 8ක්. ඊළඟට තියෙනවා හැක්ස්ටෝපියා. අපි කවුරුත් දන්න හැක්ස්ටෝපියා. ඒ කරුණා එකපාරට හපන්නේ සැර වැඩි. කූල් වෙනවා. ඒකට 10න් 9ක් දුන්නා. ඊළඟට තියෙනවා ඇලිබර්ට් ඩී බිට් එකේම චොක්ලට් එක. මේක නම් මම පට්ට කැමතියි. කොපි ටොපියා. ඒක පිටේ ඒක නම් 10න් 10ක් දුන්නා. ඒක මම පට්ටයි. ඊළඟට අපේ ටොපි මල්ලම තියෙනවා. එක එක වගේ දෙන්න ඔක්කොම ගත්තා. ටොපි මල්ලම. එච්චර තියෙන්නේ. මේකේ තව කෝපි ටොපියක් තියෙනවා. මේකටත් පාසයි. ඒ වගේම මෙන්න මේ වගේ එක වගේ වර්ග ගොඩක් තියෙනවා. අපි මුලින්ම මේ කමෙන්ට් ගාලා එක වර්ගයකට දෙන්නේ. කෝපි ටොපිය. මේකේ හાર્ඩ් එකක් තියෙන්නේ. උඩ තද දුඹුරු යට කහ පාටයි. ඒක උඩ. ඒක 10න් 9.5 දුන්නේ. ඒක 9.5යි. වැඩිම දීලා තියෙන්නේ ඇලිබර්ට් ලී වික්ට් එක. ඊළඟට එක වර්ගයේ මේ වගේ ටොපි හතරක් තියෙනවා. මුලින්ම අපි try කරමු. මේකේ මුලින්ම try කරමු. චෙරි එක තියෙනවා. චෙරි එක try කරමු. අපල දට්ටි කලේ ඉඳන්නේ. ඒක සුගතක් එනවා. ඒට 10න් 7.5ක් දුන්නාකේ ඒක
වැඩි රහක් නැහැ. මේ වගේ සුගත විතර රහ නැහැ. ඊළඟට තියෙනවා මිදි. grapes එක මිදි. හපන්න බෑ. ඒකට දැන් 8ක් වගේ දුන්නා ඇති. ඊළඟට ආකම දෙක තියෙන්නේ. මම කරනවා channel එක sub කරන්න 100 ගහන්න. channel එක sub කරලා යන්න. දැන් 8ක් දෙන්න. ඊළඟ තියෙනවා මිදි එක. මිදි නෙමෙයි බ්ලූබෙරි එක. බ්ලූබෙරි මේක නම් මට්ටම රහයි. දැන් 40 එනවා. බ්ලූබෙරි එක. බ්ලූබෙරි එක නිල් පාට. ඒක නිල් පාට කොළ පාට වගේ එකක්. කවුද? නෙට් රහක් ඉන්නේ. ඔව් නෙට් රහක් ඉන්නේ. ඒකට අවුරුදු 10.9.5 දුන්නේ. ඊළඟට තියෙනවා green apple. කොළ apple එකේ තියෙනවා green apple එක. කොළ පාටයි. ඒක apple රහයිනවා. ඒක නියමයි. ඒක මම දෙනවා 10.9ක් දෙන්න. ඉතින් 10න් 10ම ආවේ අර ඇල්බෙන්ලීබිට් එකේ චොක්ලට් එකට කොෆි එකට. ඉතින් කොහොමද අද කියන vlog එකේ මම හිතනවා ඔයාලා ගොඩක් enjoy කරන්න ඇති කියලා. එහෙනම් තා අලුත් වීඩියෝ එකක සිකුරාදා හම්බ වෙනවා. එහෙනම් හැමෝටම bye.